හය කොටස පුතාට ඒ තාත්තිව ඉල්ලන්න හිතුනේ. මගේ යාළුවෝ හැමෝටම තාත්තිලා ඉන්නවා. මට නෑනේ. පුංචි අහස් පවසන්නේ කටහදමිනි. කෙල්ලගේ දැස්වල සිර කරගත් කඳුළු පොකුරකි. සුවහස් ඇයට හිළුවේ තරවටු බැල්මකි. ඉතින් ඔයා යාළුවන්ට කියන්න ඔයාට තාත්තියෙන් ඉන්නවා කියලා. මේ ඉන්නේ සුවහස් පවසද්දී අහස්ගේ දැස් සතුටින් දිලිසුනේ අයේෂිගේ දැස් විසලවන විටය. ඉතින් ඔයා තුදුමාමිනේ. ඉතින් මට තාත්ති කියන්න. වැඩේ ඉවරනේ. ඔහු නම් පවසන්නේ සැහැල්ලුවෙනි. අයේෂි දැවෙමින් උන්නාය. මේ වදන් බර වැඩිය. අහිංසක දරුවාටද එසේමය. නුගේගොඩ ගම් සභා හන්දියෙන් දකුණට දැමූ රිය පැපිලියාන හතරමං හන්දියෙන් කෙලින්ම අවුත් විහාර මාවතෙන් දමා බෙල්ලන්විල පන්සල ඉදිරිපිටින් මතුවූයේ අයේෂි නිහඬව සිටින විටය. අනේ තාත්ති සෙල්ලම් වඩු. අහස් ආශාවෙන් කීවේ රිය නවත්වන තැනට පසකින් වූ සෙල්ලම් වඩු කඩවල් දැකය. ඔහුටත් නොදැනීම තාත්ති ලෙස මුවින් නික්මෙද්දි සුවහස්ද තිගැස්සුනි. අයේෂි මීට පෙර බෙල්ලන්විල පැමිණ තිබුණේ නැත. මේ ඇගේ උපංගම් පෙදෙස නොවේ. පුතා එහෙම ඉල්ලන්නේ නැහැ නේද අපි? වවන්යා අහස්ට කීවේ තරවටු හඬිනි. අපි සාදු වැඳලා එද්දි මං පුතාට අරන් දෙන්නම්. මගේ පුතා ඕනි දෙයක් ඉල්ලන්න හරිද? ඕනි නම් අපි අම්මිටත් එකක් අරන් දෙමු. සුවහස් කීවේ පුංචි අහස් සතුටෙන් උඩපනින විටය. යන්තම් අදුර වැටුණු පන්සලේ ඇත්තේ සිත නිවන පෙනුමකි. වහන් වැට පුරාම තැනින් තැන දැල්වෙන පහන් දැල් සුළඟට සෙලවෙන්නේ හඳුන් කුරුදුම් සුවඳ දසත පැතිරෙද්දීය. වාවහන් රේහිම ගලවා දමා නිරුවත් දෙපා වලින් ඇවිද යද්දී දැනෙන්නේ වෙනමම හැඟීමකි. ඒ සිටිවිල්ල විසිර ගියේ පන්සල ඉදිරිපිට කහ ඉර අසලදී තම සුරත තද වූ සුවහස්ගේ උණුසුම් ඇඟිලි තුඩු නිසාය. කොහෙද ගාලකඩාගෙන වගේ දුවන්නේ? මල් ගන්න නැද්ද? මල් තෙල් ගෙනාවා සර්. කමක් නෑ නෙළුම් මල් ටිකක් ගමු. මං අම්මගේ වයසට වෙනදට නෙළුම් මල් පූජා කරනවා. ගන්න යමු. සුවහස් පවසද්දී කෙල්ල හිස වෙනුවාය. ගන්න පුළුවන්ද? මං ගන්නද? නෙළුම් මල් 65ක මිටියක් කෙල්ල අත තබමින් කොල්ලා ඇසුවේ විසල් මල් පොකුරත් සමග කෙල්ලගේ මුහුණ සුන්දරව පෙනෙන විටය. පුළුවන් සර්. මැඩම්ට 65ක්ද? නෑ 55යි. 10ක් ගත්තේ පුතාට බුදුගෙට එහෙම පූජා කරන්න. ඔහු කීවේ අහස්ව එක් අතකින් ගෙන අනෙක් අතින් පසුම්බිය පිටුපස සාක්කුවට දමමිනි. යමු අද සෙනග නෑ. පුතාට මං අලියෙක් පෙන්නන්නම් යමුකෝ. මෙහෙ අලි ඉන්නවද තාත්ති? අම්මෝ යමුකෝ අපි සාදු කියලා ඉවර වෙලා බලන්න. බුදුගෙට එහා පැත්තේ ඉන්නවා පන්සලේ ඇතා. බලලා හිමු. පුතා ආසද එයාලව බලන්න. අනේ. එයාලාව මං දැකලා තියෙන්නේ ටීවී එකේ විතරයිනේ. අපි දවසක යමු එයාලාව බලන්න. හරිද මං එක්ක යන්නම්කෝ. ඔහු පවසන්නේ අහස්ගේ කුඩල් දෑත් ජලක රමයට අල්ලා සෝදමිනි. අයේෂි නම් නිහඬය. වංශලේ නිස්කලංක බව සිතට ගෙනෙන්නේ පුදුමාකාර සැනසෙල්ලකි. අහස්ද සිටින්නේ සතුටිනි. පැයක් පමණ සිත්සේ වැඳගත් තිදෙනාම නැවත පැමිණියේ රතගාල දෙසටය. පුතාට මොනවද ඕනි? සෙල්ලම් බඩු කඩ අසලට යමින් සුවහස් අසන්නේ කෙල්ලගේ මුහුණේ අසරණ බවක් ඇඳෙන විටය. අර කාර් එකක් තාත්තිගේ වගේ කාර් එකක් අර තින්නේ. ඔහු පෙන්වන්නේ තරමක විසල් සෙල්ලම්කාරයෙකි. මේකද? තව අනේ ඇති. කෙල්ල කියන්නේ කොඳුරුමිනි. සුවහස්ට නම් මේවා ඇසෙන්නේ නැති ගානය. අහස් ඉල්ලූ සෙල්ලම්කාරය හා තවත් සෙල්ලම් බඩු කිහිපයක්ම ඔහු මිලදී ගත්තේ අහස්ගේ දැස් සතුටින් දිලිසෙන විටය. ඔය ඇති දෙයනේ. ඔහොම නාස්ති කරන්න එපා. දරුවෙක් ආස දෙයක් අරන් දෙන එක නාස්තියක් නෙවෙයි අයේෂි. තව ටිකක් ලොකු වෙද්දි මේ වගෙන් එයාට වැඩක් නෑ මේ සතුට එයාට දැනෙන්නෙත් නෑ. ඒ නිසා කටපියන් ඉන්න. සුවහස් කීවේ කෙල්ලගේ කනට නැඹුරු වෙමිනි. අහස් පිටුපස අසුනට වී සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරද්දී රිය දෙහිවල දෙසට ඇදී ගියේ මුහුදු බඩ මාර්ගයට හරවමිනි. අයේෂි මේ පාරේ මීට පෙර පැමිණ නැත. දෙහිවල නගර සභාව අසලින් හැරවුණු රිය මුහුදු බඩ මාර්ගයෙන් මතුවෙද්දී කෙල්ල අඳුරේම බැලුවේ මුහුද දෙසය. දවසක එක්ක යන්නම් පෝට් සිටි. හවස් වරුවක පුතාට සෙල්ලම් කරන්නත් පුළුවන්. මෙහි බීච් වලට යන්න බෑ රැට තියා දවල්ටවත්. කුඩුකාරයෝ පිරිලා. සුවහස් පවසන්නේ මදක් ඉදිරියට ගොස් අවන්හලක් තුලට රිය ඇතුල් කරමිනි. අනේ සර්, අපි ගෙදර යමු. ඊයේ කීයක් වියදම්ද? රෙස්ටුරන්ට් වලට යන්න බැහැනේ දෙයනේ. කෙල්ලට හැදෙන්නට මෙනි. මාත් කැමති නෑ කඩවල් වලින් කන්න. ඒත් මෙතන හොඳයි කෑම පිරිසිදුයි රසයි. අනේ සර්, මෙහෙම සල්ලි වියදම් කරන්න එපා. මං ගෙදර ගිහින් කන්න දෙයක් හදන්නම්. මටත් එක්ක හදන්න එහෙනම්. උඩු කොමාව. ඇයට දෙනුනේ සැනසිල්ලකි. හැබැයි අද නෙවෙයි වෙන දවසක. මං ඉන්නම් කන්න. අද කන්නේ මෙහෙන්.
මේ දරුවා තව ටිකකින් නිදාගනී. ගෙදර ගිහින් කන්න හදන්නේ උදේටද. පිස්සු කියවන්නේ නැතුව එනවා, සුවහස් පවසන්නේ තරවටු හඬිනි. ඒ ඉන්දියානු අවන්හලකි. බිරියානි බත් ඇනවුම් කළ සුවහස් අහස්ට ගෙනවිත් දන්නේ කිරිවලින් සෑදු පානයකි. ගොඩක් බොන්න එපා, බත් කන්න ඉඩමදි වෙයි. ටිකක් බීලා අම්මටත් දෙන්න. ඔහු පැවසුවේ අහස් ආශාවෙන් එය බොන විටය. පුංචි කොල්ලා හිස වැනුවේ සතුටිනි. කුරුළු පැටියෙක් වගේ කන්න එපා. හොඳට කන්න, සුවහස් පවසන්නේ කෙල්ල කෑම අතගාන නිසාය. ඇයට දැනෙන්නේ දැස් බොඳ වෙන බවකි. අහස් ඉන්නේ පුදුමාකාර සතුටකිනි. නමුත් සිතට බරය. දිනක මේ සියල්ල නැති වූ විට තමා ඒ පුංචි හිත සනසන්නේ කෙසේද? ඇයට සුසුමක් හෙළුණි. හුල්ල ඉන්නේ නැතුව කනවා. මං ඕක අතට ගත්තොත් දන්නවනේ, සුවහස් කීවේ අහස්ට නැසෙන ලෙසය. ආහාර ගෙන රියට නැග මිනිත්තු කිහිපයක් ගත වීමට පෙර අහස් නින්දට ගියේය. "ඔව් පොඩි දරුවා, සර්ට පිං සර්. මගේ දරුවා මෙහෙම සතුටින් ඉන්නවා දැක්කමයි." කෙල්ල කියන්නේ තෙතූ දෑසිනි. පුතා විතරද සතුටින් ඉන්නේ? අම්මට සතුටක් නැද්ද?" සුවහස්ගේ හඬට අයේෂි තිගැස්සුනි. තමාද විවාහයෙන් පසු මේ සතුටින් සිටියාම බව පවසන්නේ කෙසේද? නමුත් ඒ සතුට හදවතට බර වැඩිය. සතුට ළඟම විසල් දුකක් තමාට හැමදිනම උරුමය. අයේෂි, ඔයා සතුටු නැද්ද? මං මෙහෙම කරන්නේ ඔයාගේ අනවශ්‍ය ප්‍රයෝජනයක් ගන්න කියලාද ඔයා හිතන්නේ? සුවහස් ඇසුවේ රාත්‍රී අඳුර මැදින් වාහනය ගෙන යමිනි. "අනේ දෙයනේ නෑ සර්. සර් ඒ වගේ තිරිසනෙක් නෙවෙයි කියලා මං දන්නවා." කෙල්ල කීවේ කලබලෙනි. "ඒක දන්නවා නම් එච්චරයි. හෙට මොකද කරන්නේ නිවාඩු දවසේ?" ඔහු අසන්නේ මාතෘකාව වෙනස් කරමිනි. "පුතා එක්ක ටිකක් ඉන්නවා. එයත් එක්ක ඉන්න තියෙන්නේ ඒ දවස් දෙකනේ සර්." "අම්කෝ පොඩි එකා, ආස දෙයක් තියෙනවා නම් මට කියන්න හරිද?" "අනේ සර් මේ කරපුවා හොඳටම ඇති. මේ දවස් ටිකට කීයක් පාඩුද දෙයනේ. වන්දිත නොවී ඉන්නවා. මහා මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අහිංසක පොඩි උන් පලි නෑ. අනික දරුවෙක්ට කන්න ටිකක් ආස දෙයක් අරන් දුන්නා කියලා මට පාඩුවක් වෙන්නේ නෑ. මං හිඟන්නෙක් වෙන්නෙත් නෑ. පුතාට මං ඕනි දේවල් දෙනවා. හිතුන වෙලාවට යමින් එමින් මොනාහරි දැක්කත් ගෙනත් දෙනවා. තමුසේ ලොකුකම් දාගෙන එන්න එපා. කිව්ව වෙලාවට ගේට් එක ළඟට ඇවිල්ලා අරන් යනවා. මට පුතාව බලන්න ඕනි වුණ ගමන් මං එනවා හරිද?" සුවහස් පවසන්නේ කෙල්ලගේ ඇස් බෝලවන විටය. සුවහස්ගේ මුව කොනට නැගුණේ සිනහවකි. ඔහු වහා ඒගිලගත්තේය. එන්නේ පුතාව බැලීමට පමණක් නොවන වග ඇය තේරුම් ගත යුතුයි. කෙල්ල නිහඬය. මෙලෙස ඒ කඩවසම් රුව දැක ඒ සුවඳ විඳ සිට නිවසට ගිය පසු දැනෙන්නේ පුදුමාකාර පාළුවකි. ඔහු එය දන්නේ නැත. මේ දිවියම අවසන් වන තුරු ඒ පාළුව තිබෙනු ඇත. අර අක්කලා ඉන්නවද අද? එයාලා ගමේ ගිහින් සර්. වීකෙන්ඩ් එකට නැහැ ගොඩක් වෙලාවට. සඳුදා පෝයනේ ඒ නිසා දවස් 3 නිවාඩුවට ගියා. "ඔහ් ෂිට් සඳුදා පෝයද?" ඔහු උන්නේ එය අමතකවය. කෙල්ල හිස වැනුවාය. කොල්ලාගේ මූණ ඇදවිය. "සර්." සඳුදට වැඩක් දාගෙනද?" ඇය අසන්නේ සෙමිනි. මතක